guys, welcome back to my YouTube channel. ඔන්න ආයෙත් ගොඩක් කාලයකට පස්සේ මම වලට vlog එකක් අරන් ආවා. ඇත්තටම මම වලට අන්තිම vlog එකේ කිව්වා මම ටික කාලයකට busy වෙනවා කියලා පොඩි වැඩකට. ඇත්තටම දැන් මේ වැඩේ මම පටන් ගත්තා. මම වලට මොකක්ද කියලා වීඩියෝ එකේ අන්තිමට කියන්නම්. මේ පොය දවසේ වෙසක් පොය දවසේ කොහොමද මගේ ජීවිතේ ගෙවුනේ කියලා චූටි vlog එකක්. ඇත්තටම එදා කවුරුත්ම ඉඳියේ නැහැ. පුංචි තුන් දෙනයි අපේ අයියේ පදින්න අක්කිගේ අම්මයි විතරයි ඉඳියේ. අපි හිතාගෙන ඉඳියේ චුටක් පන්සලට යන මාතර බෝධියට ගිහින් එනවා කියලා. ඉතින් මාතර බෝධියට ගිහිල්ලා අපි දැනගෙන නෙමෙයි අතරම ගියේ. අපිට විශේෂ දෙයක් එදා සිදු වුණා. කියන්නේ අපි බැලුවා. බලමු මොකද්ද කියලා. මෙන්න මේක තමයි අපි බලපු විශේෂ දේ. ඇත්තටම එදා මාතර බෝධියේ කරන වාර්ෂික මංගල පෙරහැර තිබ්බා. ඉතින් අපිට ඒක බලන්න අවස්ථාව උදා වුණා. ඇත්තටම මාරම ලස්සනයි. අපිට එහෙම ඇත්තටම මම මගේ ජීවිතේ මම හැම දෙයකම ඔය කියන්නේ පෙරහැර කියන්නේ ඒ දේවල් වලට මට ඇත්තටම බලන්න යන්නවත් ඒ දේවල් මට ලැබිලම නැහැ. මේක ඇත්තටම මාරම කියන්නේ මං හිතුවේමත් නැති දෙයක්. මට හරිම ආසාවෙන් මම හරිම ආසාවෙන් ඒ දේ බැලුවා. මාරම ලස්සනයි. ඉතින් ළමයි ඔයාලා දැන් මෙතනින් එහාට මගේ vlog එකේ මේ ලස්සන මංගල පෙරහැර බලන්න කියලා මම දැන් කට වහගෙන ඉන්නම් නේද? ඇත්තටම මට හිතෙනවා දැන් මේ දේවල් අපෙන් නැති වෙලා ගිලිහිලා යනවද කියලා. ඉස්සර ගොඩාක් සාම්ප්‍රදායික දෙයක් නෙමේ පෙරහැර මංගල පෙරහැර. ඊට පස්සේ ඒ දේවල් හැමදේම මම ඒක ගැන වැඩි විස්තර දන්නේ නැහැ. හැබැයි මම දන්නවා මේ දේවල් අපේ සංස්කෘතිකට අදාළ දේවල් කියලා. ඉතින් ඒ දේවල් ඒ විදිහට ඒවා නවීකරණය කරන්න නැතුව කියන්නේ මං කියන්නේ පරණ විදියට අර ඒ ලස්සන විදියට ඉස්සර තිබ්බ විදියටම ඒ දේවල් පවත්වාගෙන යනව නම් ඇත්තටම හොඳයි කියලා මට හිතෙනවා. ඇත්තටම ළමයි මම පෙරහැරක බලන්න ආසම දේ තමයි මෙන්න මේ මංගල ඇතා. මෙයාගේ නම නම් මට මතක නැහැ. හැබැයි මම හරි ආසයි අලින් ඇත්තු එයාලා බලන්න. මම සතුන්ට මාරම ආස කෙනෙක්. ඉතින් මෙයා දකිද්දි නම් මට මාර හැපි. මම ඉතින් මෙයා බැලුවා කියලා. ඇත්තටම පෙරහැර ඉවර වෙනකම් මට ඉන්න වෙලාවක් තිබ්බේ නැහැ. මම ලෙක්චර් එකකට මට ලෙක්චර්ස් තිබ්බව රැත්. ඉතින් මට ඒකට යන්න ඕනි හින්දා. හැබැයි මම මගේ පුංචිලට කිව්වා මට අනිවාර්යෙන් පුංචි මංගල ඇතා බලන්න ඕනි. බලන්න නැතුව නම් මම යන්නේ නැහැ කියලා.
මේක තමයි අපේ කලාව. ඇත්තටම මමත් ආස කරන කලාව. කියන්නේ මම ඩාන්සින් කරනවා, මියුසික් කරනවා, කලාවට ගොඩාක් ආදරේ කෙනෙක්. ඉතින් අපේ කලාව අපි ශ්‍රී ලාංකිකයන් විදියට අපේ රටට ආදරය කරන අපි මේ කලාව අපි අනිවාර්යෙන් අරන් යන්න ඕනේ හැම ලෝකෙ වටේම අනිවාර්යෙන්ම. ඉතින් හරිම ලස්සනයි චූටි ළමයි නැටුව මට හරිම ආස හිතුණා බලන් ඉන්න. ඉතින් ළමයි මට අද දැන් හොඳටම ලේට් වෙලා තිබ්බේ මේ වෙනකොටත් ලෙක්චර් එකට යන්න. ඉතින් මම ඉක්මනට යන්න ලේටි වුණා. මොකද තවත් මට මෙතනින් හැර බලන්න අවස්ථාවක් නෑ. ඉතින් ඔයාලා මගේ බ්ලොග් එකට කැමති නම් හැමෝම මට ලයික් එකක් දාගෙන කමෙන්ට් එකක් දාගෙන යන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. බයි බයි.